පැවැත්වූයේ කීවැනි ලෝක රූ රැජින තරඟයද? 72 වන රූ රැජින තරඟයයි. එය පැවැත්වූයේ කොහේද? ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ. එම තරඟය සඳහා ලංකාව නියෝජනය කරන ලද්දේ කවුද? අනුදි ගුණසේකර මෙනවිය. ගියවර ලෝක රූ රැජින තරඟය පැවැත්වූයේ කොහේද? ඉන්දියාවේ මුම්බයි. 2024 කිරුළ හිමි වූයේ කාටද? චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා. පැරණිතම රූ රැජින තරඟය කුමක්ද? ලෝක රූ රැජින තරඟය. ලෝක රූ රැජින තරඟය මුල් වරට පැවැත්වූයේ කුමන වර්ෂයේද? 1951. ලෝක රූ රැජින සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර. ලෝක රූ රැජින තරඟයේ සභාපතිත්වය දරන්නේ කවුද? ජුලියා මෝලි. පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා භාවිතා වන ක්‍රමවේදය මිශ්‍ර සම අනුපාතික ක්‍රමය. පසුගියදා තෝරා පත් කරගනු ලැබුවේ ලොව කීවැනි පාප් වහන්සේද? 267 වැනි පාප් වහන්සේ. ත්‍රස්තවාදීන් විසින් නිරන්තරයෙන් පාසල් ළමුන් පැහැර ගැනීම වාර්තා වන රට නයිජීරියාව. ඕක්ලන්ඩ් නගරය පිහිටා ඇත්තේ නවසීලන්තයේ. විදේශ මුදල් භාවිතය තහනම් කරන ලද ඇෆ්ගනිස්තාන තුළ භාවිතා කරන මුදල් ඒකකය ඇෆ්ගානි. මතුපිටක් දින 90ක් විෂබීජ වලින් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන නැන්ඩොක් විෂබීජනාශක දියරේ නිපදවන ලද්දේ ආචාර්ය ඩිලන් රාජපක්ෂ මහතා. තකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ ඉන්දීය තාක්ෂණයෙන් නිපද වූ COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත කොවැක්සීන්. බෞද්ධ වන්දනාකරුවන් ආකර්ෂණය සඳහා ඉන්දියාවේ අලුතෙන් ඉදි වූ ගුවන් තොටුපොළ කුෂිනගර්. වර්තමානයේ ලොව වැඩිම ආසන සංඛ්‍යාවක් ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය. 2021 අන්තර්ජාතික බුකර් සම්මානය හිමි කරගත් ද ප්‍රොමිස් නවකතාව රචනා කරන ලද්දේ දකුණු අප්‍රිකානු ලේඛක ඩැමෝන් ගල්ගට්. මාතලේ දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් මායිම් ලෙස පිහිටන දිස්ත්‍රික්කයක් වන්නේ අම්පාර දිස්ත්‍රික්කය. පළමුවැනි ලෝක යුද්ධය පැවති කාල සීමාව වන්නේ 1914 සිට 1918 දක්වා කාල සීමාව. මාලදිවයින සමන්විත වන දූපත් පොකුරු ගණන වන්නේ 26යි. ඉගෙනීමේ කටයුතු පාසලට පමණක් සීමා කරන ශිෂ්‍යයා කූඩුවක වැඩෙන කුරුල්ලෙකු මෙනි. මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ බර්නාඩ් ෂෝ විසින්. 2020 වසරේ වචනය ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය විසින් නම් කරන ලද වචනය VAX වැක්ස්. මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් 40.9කි. ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් පොලී ලෙස ගෙවන රට ලෙබනනය. චීනය විසින් ඉදිකරන ලද අභ්‍යවකාශ නැවතුම්පොළ ටියැන්ගොන්.
උපන්දා සිට නවකතාව රචනා කරන ලද්දේ මාටින් වික්‍රමසිංහ මහතා. දකුණු අප්‍රිකාවේ අවසන් සුදු ජාතික ජනාධිපතිවරයා ෆ්‍රෙඩරික් විලියම් ඩී ක්ලාක්. ශ්‍රී ලංකාවේ පැරණිම රාජ්‍ය දෙපාර්තමේන්තුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව. ගහනයෙන් 17.8% වාසය කරන රට චීනය. ඊශ්‍රායලයේ භාවිතා කරන භාෂාව හීබ්‍රු. කෙරවලපිටියේ යුගලන්වි විදුලි බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 350කි. ලොව කුඩාම පක්ෂියා හමින් බර්ඩ්. කෘත්‍රිම බුද්ධියේ පියා ලෙස සැලකෙන්නේ ජෝන් මැකාති. මෙරට විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානය තම්බපවනි. අධ්‍යාපනය සඳහා ලොව අඩුම වියදමක් දරන රට සෝමාලිය. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ විලියම් ෂේක්ස්පියර්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවල් ගණන වන්නේ 47කි. වේ පිහිටා ඇති විශාලතම වනාන්තරය සන්ඩාබන්ස්. ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භුනේ 1972 වසරේදී. කොළඹ මහනුවර මාර්ගයේ ඉදිකිරීම භාරව කටයුතු කරන ලද ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරයා විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන්. වැඩිම වනගහනයක් ඇති ආසියානු රට භූතානය. ඩයට් ලෙස හැඳින්වෙන්නේ කුමන රටක පාර්ලිමේන්තුවද? ජපානයේ පාර්ලිමේන්තුව. හැරි පොටර් කතා මාලාවට අයත් පොත් ගණන 7කි. ලොව කුඩාම දූපත් රාජ්‍ය නාඋරු. ලෝකයේ ජීවන වියදම වඩාත්ම අඩුම නගරය ඩැමස්කස්, සිරියාව. මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයෙන් පිරිනමන රක්ෂණ ආවරණය ඇසිදිසි රක්ෂණ ආවරණය. පස්වන ඉන්දියානු සාගර සමුළුව පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ. භූමිකම්ප අතුරින් වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණු භූමිකම්පාව චීනයේ ටැන්ෂාන් භූමිකම්පාව. ලොව පහළ වූ විශිෂ්ටතම ඉංග්‍රීසි නාට්‍ය රචකයා ලෙස සැලකෙන්නේ විලියම් ෂේක්ස්පියර්. අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් ජීවත් වන රට නයිජීරියාව. නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ ෂෙයිඛ් මුජිබුර් රහ්මාන්. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය දෙසැම්බර් 9. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ වසර 1972. භූමි ප්‍රමාණය අනුව ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය රාජස්ථානය. 1992 දෙසැම්බර් 3 වෙනි දින යවන ලද ලොව පළමු SMS පණිවිඩයේ සඳහන්ව තිබූ පණිවිඩය මේරි ක්‍රිස්මස්. ශ්‍රී ලංකාවේ ජාතික සුරක්ෂිත දිනය දෙසැම්බර් 26. 4 වර්ෂයේ බලපෑ සුනාමි ව්‍යසනයට ලක් වූ දිස්ත්‍රික්ක ගණන 14කි. රහිත මරණයක් ලබා ගැනීමට සාකෝ නැමැති තාක්ෂණික යන්ත්‍රයක් භාවිතා කිරීමට නීත්‍යානුකූල අවසර ලබා දුන් රට ස්විට්සර්ලන්තය. Thank you.